මගේ Facebook මිතුරෙක් මට මෙන්න මෙහෙම පණිවිඩයක් දාලා තියෙනවා. සහෝදරයා මගේ පුතත් මෙවර 6 වසර. අපි පුදුම සතුටකින් හිටියේ කටපාඩම් අධ්‍යාපනය හමාර වුණා නේ කියලා. මොකද මගේ දුවත් 12 වසරේ ඉන්නේ ඒ කාපු කට්ට පුතාට ඕන් නෑ කියලා හිතුණා. ඒක නිසා සතුටින් හිටියා. ඒත් මේ කුහක 70ක් ඒකට අකුල් හෙළුවා. ඉංග්‍රීසි මොඩියුල් එකේ තිබ්බ වරද හදාගෙන හෝ ඒ මොඩියුලේ අතහැර හෝ ඉතිරි විෂයන් ටිකවත් ක්‍රියාත්මක වුණා නම් කොච්චර හොඳද? 159ක බලයක් තියාගෙන ඇයි මේ හොඳ දේවල් ක්‍රියාත්මක නොකරන්නේ? ඒකයි දුක කියලා මෙන්න මේ මගේ Facebook එකේ සහෝදරයා කියනවා. ඇත්තටම මේ ආණ්ඩුවට මේක තේරෙන්නේ නැද්ද? හරිම සරලයි. විමල් වීරවංශයා කියන මියගිය මිනිහා හරිද? අර පණුවන්ගෙන් තමයි දැන් විමල් වීරවංශ නැගිටලා මිනි මැරුණාට පස්සේ ටික කාලයක් යනකොට පණුවන්කට ආවට පස්සේ මිනිහ මෙහෙම නැගිටිනවා පොඩ්ඩ. නැගිටිනවනේ පොඩ්ඩක් අර හැම වෙනස් වෙලා ඇතුලෙන් කනවනේ පණුව. එන්න එහෙම තමයි දැන් මේ වීරවංශ නැගිටින්නේ. ඊට පස්සේ අර මිහින්තලේක හරිද? ඒගොල්ලෝනේ මේ හරියට මේම සමලිංගිකයි ආහාරෙම්මින් කියලා ඔක්කොම ගණන් ගන්නවද? දැන් විපක්ෂයට පුළුවන්ද මේවා ගණන් ගන්න එපා. මුන් හැමදාම මේ ආණ්ඩුවට විරුද්ධව වැඩ කරපු මේ රටට විරුද්ධව වැඩ කරපු මිනිස්සු ඕකුන් කියන දේවල් මේ ආණ්ඩුව මේ මෝඩ ආණ්ඩුව අහන්න ඕනේ නෑ. මේ අපේ ජනතාව විදිහට ජනතාව මේ පිළිබඳව මොකක්ද කිව්වේ නෑනේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් තියෙනවා. ඒක ඒ ප්‍රතිසංස්කරණය කරන්න මේ රටේ ඉන්න උගත්තුන්ගෙන් අහලා මේක බුද්ධිමය සාකච්ඡාවට ගිහිල්ලා නම් හරිද? ඉතින් ඕක ක්‍රියාත්මක කරන්න. උතන මේ ගාගෙන දැන් මොකද්ද මේ අනාථ වෙලා දැන් විමල් වීරවංශය දිනලා. දැන් අර මිහින්තල්ලේ පිස්සු කන්න උන් දිනලා. හරිද? දැන් හරිනේ පස්සට ගිහිල්ලා. දැන් ජනතාවාදී ආණ්ඩුව පස්සට ගිහිල්ලා. මහ ජනතාව අපි බලයේදී අපි පස්සට ගිහිල්ලා. මොකක්ද මේ කරන්නේ? ප්‍රතිසංස්කරණයක් තියෙනම් කරන්න. රට ගැන හිතලා තීරණයක් ගන්න. මිනිස්සු එක දේවල් කියයි. හැමෝටම ඕන විදිහට මේක කරන්න බෑ. එහෙම මේ හැමෝ මෙහි ආහාරේ රැවුලයි කැඳයි සුරුට්ටුයි ඔක්කොම බේරගන්න ගියොත් එහෙම ඔයගොල්ලන්ට ඉතා ඉක්මනට මේක දාලා යන්න වෙනවා. අර මැරිච්ච උන්ට පණ හැවිලා පණුව තමයි දැන් ඉස්සරහට හැමුණොත් රට කරන්නේ. රටට අබ සරණ ඉඳන් මෙයා ගොන් තීරණ පස්සට ගන්න එපා. අවුරුද්දක්වත් හෙට කරන්න දෙයක් තියෙන හෙට කරන්න. එහෙම නැත්තම් අතරලා දාලා යන්න. එච්චරයි. පණුවුන්ට දෙන්න.